මම ඩොක්ටර් ශාන්තා ජයසූරිය අද මුඛයේ සුදු ලප ගැන කතා කරමු. මුඛයේ සුදු ලප පිළිකා වලට හැරෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ හින්දා අපි මේව හඳුනගන්න හැටි ඒකින් එක ඔබට පෙන්වන්නම්. ඉස්සෙල්ලම මම ඔබට පෙන්වන්නේ දිලීර ආසාදනයක්. දිලීර කැන්ඩිඩා කියලා දිලීරයක් තියෙනවා. මුවහතු කියලා පොඩි බබාලා ගියම වයසකයි ගියම කටේ හැදෙනවා. මේක රෙදි කෑල්ලකින් පියලා අයින් කරන්න පුළුවන් විදිහට තියෙන්නේ. ඒක මේ ප්‍රතිජීවක ගන්නකොට පිළිකානාශක බෙහෙත් ගන්නකොට ඒ වගේ අවස්ථාවලත් හැදෙනවා. අපේ ප්‍රතිශක්තිය අඩු වෙන වෙලාවල් වලට මේකට අපි බෙහෙත් කරන්න කියලා තියෙන්නේ කැන්ඩිඩ් මවුත් පේන්ට් එහෙම නැත්නම් දිලීරනාශක ජෙල් එකක් අපි කටට දාන දවස් දෙතුන් පාරක් දාන්න ඕනේ. සාමාන්‍යයෙන් සති දෙකක් විතර දැම්මොත් තමයි හොඳ. මේ ඒ වගේම අපි මේක එන්න හේතුව හොයා ගන්න ඕනේ. ප්‍රතිජීවක දුන්නද ඒ වගේත් හොයලා ඉමුනිටි කඩු වෙන හේතුවක් තියෙනවා කියලා බලන්න ඕනේ. මේ patient දඩා මේ දිලීර ආසාදනයක් හැදලා තියෙනවා කටේ. මේ පේන්නේ සුදු පාට බැඳිලා මේකට කියන්නේ කැන්ඩිඩා කියලා. මම පොඩි බබාලගේ මුවහතු කියලා කියන්නේ. ඒක තමයි මේකට ප්‍රධාන හේතුවක් වෙන්නේ නැත්තේ මෙයා ඔයා ඉන්නේලස් පාවිච්චි කරන එක. ඉන්නේලස් වලින් මේ අකල කට හොදන්න ඕනේ හොඳට. මේ හැමතැනම තියෙනවා පේනවද? ඉතින් අපි යකට යන කම්ම මේ තියෙන ගොඩාක් මේ පේනව නේද?